තමන්ගේ සහකරු හරි සහකාරී හරි අනියම් ඇසුරක් නිසා තමන්ට වංචා කරාම මේ දුක කාලයකින් පස්සේ හරියයි කියලා හුඟක් කට්ටිය හිතනවා. හැබැයි මේක ඊට වඩා භයානක තත්වයක්. ඔබට පිස්සු හැදීගෙන එනවා වගේ දැනෙන්නේ ඇයි කියන එක අද මම මනෝවිද්‍යානුකූලව ඔබට පැහැදිලි කරලා දෙනවා. මම ඔබට කලින් කියපු නදීෂ කතා බලන්න. ඔයාගේ මුළු ලෝකෙම ආරක්ෂාව තිබුණ ඔයාගේ සහකරු ගාව. ඒක හරියට ඉතා විශාල කුණාටුවක් එද්දී නැවක් නැංගුරම් දාලා තියෙනවා වගේ. කුණාටු කොච්චර ආවත් ඔයාට ආරක්ෂාව ලැබුණේ ඒ නැංගුරම නිසා. එහෙම නැත්නම් හැම බයක්ම ඔයාට නැති කරේ ඔයාගේ සහකරුවා. ඔයා විශ්වාස කරපු සහකරුවා. හැබැයි මනෝවිද්‍යානුකූලව මේ betrayal trauma එකදී මොකද වෙන්නේ? අර විශ්වාසය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඔයාට ඒ ආරක්ෂාව, ඔයාට ඒ නැංගුරම නැති වෙලා යනවා. දැන් ඔයාගේ ආරක්ෂකයා ඔයාගේ ලොකුම බය බවට පත් වෙලා තියෙනවා. මේක හරියට තමන්ගේ ගෙදරම තමන්ට අනතුරක් කරන තත්වයකට පත් වෙලා වගේ. ඔයාට විශ්වාසය නැති වෙලා තියෙනවා. දැන් ඔයාගේ මොලේ නිතරම ඉන්නේ යුද්ධයකට ලෑස්ති වෙලා වගේ. මේකට අපි කියන්නේ PISD, Post Infidelity Stress Disorder. මේකදී ඔයාට නිින්ද යන්නේ නැහැ. පොඩි සද්දයක් දෙනුන ගමන් ඇහැරෙනවා. නිතර මෙයාගේ ෆෝන් එක චෙක් කරනවා. එයා පොඩ්ඩක් හරි පරක් වෙලා එනවනම් ඔයාගේ හදවත වේගයෙන් ගැහෙනවා. මතක තියාගන්න මේ ඔයාට පිස්සු හැදිලා නෙමෙයි. ඔයාගේ මොළය දාන ට්‍රික් එකක්. ඊළඟට සිද්ධ වෙන ලොකු අනතුරින් බේරගන්න තමයි ඔයාගේ මොළය මේ විදිහට හැසිරෙන්නේ. මේක මොළය දරන ස්වාභාවික උත්සාහය. ඔයාගේ සම්බන්ධතාවය ඇතුලේ දැන් ලොකු බෝම්බයක් පිපිරිලා ඉවරයි. ඒක නිසා හිත තුවාල වෙලා. අපි මේකට කියන්නේ attachment injury කියලා. මේකෙන් වෙන්නේ අර ඔයාලා දෙන්න අතර තිබුණ ගැඹුරු බැඳීම කෑලි කෑලි වලට කැඩිලා විසිරලා ගිහිල්ලා. එයා කොච්චර ඔයා ගාවට ඇවිල්ලා කිව්වත් මම ආයිත් එහෙම කරන්නේ නැහැ කියලා ඔයාට ඒක විශ්වාස කරන්න බෑ. මොකද හිත ඇතුලේ අර බෝම්බේ කැඩිච්ච කෑලි තාම තියෙනවා. ඒව ඇනිලා ලේ ගලනවා. කවුරු හරි අපේ හිතවත් කෙනෙක් මරුණාම අපි අඬනවනේ. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි ඔයා මේ වෙලාවේදී වෙන කවුරු හරි මැරිලා වගේ අඬනවා. ඒ තරමටම දුක් වෙනවා. ડોક્ટર රමණි කියන්නේ ලෝකෙ පිළිගත්ත සායනික මනෝවෛද්‍යවරියා. මේකට කියනවා ambiguous grief කියලා. ඔයා අඬන්නේ මැරුණ කෙනෙක් ගැන නෙමෙයි. ඔයා අඬන්නේ ඔයාගේ හිතේ තිබුණ ඒ ප්‍රතිරූපය මැරුණ නිසා. ඒ විශ්වාස කරපු මිනිස්සු මැරුච්ච නිසා. එහෙම නැත්නම් ඔයා ගොඩනගපු ඒ අනාගතය විනාශ වෙච්ච නිසා. සමහර වෙලාවට ඔයාට හිතෙනවා ඒක නා ඇත්තටම මැරුණ නම් මීට වඩා ලේසි කියලා. මොකද මේ වේදනාව ඒ තරම්ම දරුණු. දැන් ප්‍රශ්නේ තමයි මෙච්චර වේදනාවක් තියද්දී ඔයා සමාජයට කොහොමද බොරු හිනාවක් ෆේක් ස්මයිල් එකක් දාගෙන ඉන්නේ? ඒකට හේතුව තමයි සමාජයෙන් එන අපවාද, සමාජයෙන් එන ලැජ්ජාව. මිනිස්සු කියන්න පුළුවන් මේ මෝඩ ගෑණි, එහෙම නැත්නම් මේ මෝඩ මිනිස්සයා. ඒ නිසා තමයි එයාගේ හස්බන්ඩ් අර විදියට හැසිරෙන්නේ. එයාගේ නෝනා අර විදියට හැසිරෙන්නේ. ඔබට අපවාද එන්න පුළුවන්. විශේෂයෙන් මේ අපවාද එන්නේ තමන්ගේ ළඟින් ඉන්න කට්ටිය, තමන්ගේ නෑදෑයන්ගෙන්. ඒ අය තමයි ඉස්සෙල්ලම ඔබට කතන්දර හදන්නේ. ඒක නිසා මේ ප්‍රශ්نين ගැලවෙන්න බයයි. ඒ අතරම අනිත් පැත්තෙන් ඔයාලට ලොකු වේදනාවක් එනවා. තමන්ගේ විශ්වාසය කඩපු පුද්ගලයාත් එක්ක ජීවත් වෙන එක ලොකු භයානක තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. සමාජයට hina වෙලා හිටියට ඔයා ඇතුළතින් හුදකලාව ජීවත් වෙන්නේ. මේ හුදකලා බව ඔයා තව තවත් ලෙඩ කරනවා. ලෝක ප්‍රකට මනෝචිකිත්සකවරියක් වන ඊස්ටර් පෙරිල් මහත්මිය කියනවා අනාචාරය කියන්නේ නිකම්ම විශ්වාසය කඩකිරීමක් නෙමෙයි. ඒකෙන් සිද්ධ වෙන්නේ ඔයාගේ ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම විනාශ වෙන එක. ඔයාගේ අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම විනාශ වෙන එක. මේ සිද්ධියෙන් පස්සේ ඔයා කන්නාඩියට ගිහිල්ලා බැලුවාම ඔයාටම හිතෙනවා ඇයි මම ලස්සන මදිද? මොකද්ද මගේ තියෙන අඩුපාඩුව? මගේ ආදරේ මදිද? ඒක නිසා නේද එයා අර විදිහට හැසිරුනේ. ඔයාම අව탁සීරු කරන්න පටන් ගන්නවා. ඔයාගේ වටිනාකම අඩු කරන්න පටන් ගන්නවා. අනුන් කරපු වරදකට ඔයාගේ වටිනාකම ඔයා බිඳුවටම දාගන්නවා. ඉමෝෂනලි ෆෝකස් තෙරපි එක හොයාගත්තේ සුසෑන් ජොන්සන් කියන මහත්මිය. ඇය කියනවා මේ වගේ ට්‍රෝමා එක, මේ වගේ කම්පැනි එක ප්‍රධාන ලක්ෂණය තමයි තමන්ව බේරගන්න ඉන්න කෙනාම තමන්ව අනතුරටපත් කිරීම. එහෙම නැත්නම් අපි තව විදිහකට කිව්වොත් මේ ඊතලය එන්නේ පිටතින් නෙමෙයි ඇතුළතින්ම. ඔයාගේ අතින් අල්ලන් හිටපු කෙනාම තමයි පිටිපස්සෙන් ඔයාට පිහින් ඇනලා තියෙන්නේ. මේක ලොකු අසරණකමක්, ලොකු මානසික පීඩනයක්. ඔයාට යන්න තැනකුත් නැහැ, ඉන්න විදියකුත් නැහැ. හැබැයි මතක තියාගන්න මේක ඔයාගේ දුර්වලකමක් නෙමෙයි. මේක ඔයාගේ මොළේ සිද්ධ වෙන රසායනික ක්‍රියාවලිය. දැන් ඔයාට තේරෙනවා ඇයි මෙච්චර දුක දැනෙන්නේ? ඇයි මෙච්චර වේදනාව දැනෙන්නේ? ඇයි මෙච්චර කම්පනයක් දැනෙන්නේ? ප්‍රශ්නේ තියෙන්නේ එහෙනම් අපි කොහොමද මේ අපායෙන් ගොඩ යන්නේ? මම ඊළඟ කොටසෙන් ඔබට කියලා දෙන්නේ අද ඉඳන් ඔබ ක්‍රියාත්මක කළ යුතු පියවරයන් කීපයක් පිළිබඳව.